ඒකද ගහපන් ඩිප්සිසක් ඒකත් මට බලපයි ගහපන්. මොනවද මං අපි ගහපුවා මොනවද මන්ත්‍රීතුමාට බලපාලා මතක නෑ. කියන්න දෙකෙන් එක මතක. කියන්නේ මොනවද බලපාලාද? ඔන්න ආගෙන මේ ළඟදිම වෙච්ච දේවල්. අර පුබුදු මාවතර කොන්ත්‍රාත් තාර කොන්ත්‍රාත් දාන එක කොන්ත්‍රාත් එකකින් ඔබ ගැවුවද නැද්ද? ගැව්වා. මොකද උනේ මාසයක් ගියේ නෑ. තාර කට්ටේ ගලවලා ගියා. අර ගල් මතු වුණා. වාහන යන්න බැරි වුණා. ඒක මට බලපෑවද නැද්ද? බලපෑවා. එතකොට පාසල් මාවතේ බෝක්කුව හදන කොන්ත්‍රාත් එකකින් ඔබ ගැහුවද නැද්ද? ගැව්වා. ඊට පස්සේ මොකද උනේ? මාසයක් ගියේ නෑ. බෝක්කුව කඩාගෙන ගියා. වතුර පාර දිගේ යනවා. වාහන යන්න බැරි වුණා. ඒක මට බලපෑවා. බලපෑවද නැද්ද? බලපෑවා. ඊළඟට පන්සලේ ගාන්ටාරේ ඉතින් අපි කවුරුත් ගැවුනේ විවෘත කරන දවසේ මන්ත්‍රීතුමා ගැහුවේ. ඔව් විවෘත කරන දවසේ ගැහුවා තමයි. ඊට පස්සේ මොකද උනේ? කොන්ත්‍රාත් එකෙන් ඔබ ගැහුවා. අන්තිමට මොකද උනේ? මාස දෙකක් ගියේ නේ. ගාන්ටාරේ අර වටේ ඔක්කොම ගැලවිලා ගිහලා මැද්ද ඇටේ විතරයි ඉතුරු උනේ. කොල්ල ඇවිල්ලා ඒක හොල්ලලා යනවා හදන්නේ. ඒක කාටද බලපෑවේ? ඒක බලපෑවෙත් මට. ඒක නිසා උඹලා ගහන ඒවා මට බලපානවා. ඒකින්ද ගහපන් ඩිප්සිස්සක්. මගේ අකවුස් ගන්න. හරි ඉතින් එහෙම කතා කරනවා නම් ඉතින් මන්ත්‍රීතුමා ගහපුවා කීයක් අපිට බලපාලා තියෙනවද? මොනවද මං ගහපුවා උඹට බලපාලා තියෙන්නේ? ඕනේ. නෑ කියන්න මොනවද මං ගහපුවා උඹට බලපාලා? නෑ අල්ලදාම. නෑ කියපන් මං ගහපුවා මොනවද උඹට බලපාලා තියෙන්නේ? නෑ ඕනේ නෑ අල්ලදාම. මගේ අකවුස් ගන්න නැතු කියපන් මං ගහපුවා මොනවද උඹට බලපාලා? කියන්නේ නෑ කියපන්. කියන්න ඕනේ නෑ ගෙදර ආව බලාගන්න පුළුවන් වෙයි. ගෙදර මොනවද බලාගන්න පුළුවන් වෙන්නේ? ගෙදරට නෑ ලොකු එකාගේ මූණ ඔය තතපය මූණ වගේ වෙයි කියලා. ඔය ආකර කට එම් පිටිම පීටලා දිනවයි කියලා. ඉතින් ඒක මට බලපන්නේ නැද්ද? ඉතින් උඹට බං ඒක විතරමනේ මං ගහපු එකකින් බලපෑවේ. යකෝ ඒක මදිද බලපාන එක. ඒක මද ජීවිත කාලෙටම. හරි කෑ ගන්න තු ඉතින් කරගන්න තු ඉතින්.